ඔව් මම දැන් ඔබට කියලා දෙන්නම් කොහොමද මල්ටිමීටර් ආධාරයෙන් ඩයෝඩ් එකක් පරීක්ෂා කරන්න කියලා. මේ තියෙන්නේ ඩයෝඩ් එකක්. මෙහි ඔබට පේනවා ඇති මේ ධනාග්‍රය ඉරක් මේ බෑන්ඩ් එකක් තියෙන පැත්ත ධනාග්‍රය මේ ඍණාග්‍රය. ඉතින් කොහොමද කියලා අපි බලමු මල්ටිමීටරෙන් ඩයෝඩ් එකක් පරීක්ෂා කරන්නේ. ඒ සඳහා ඔබ මුලින්ම මල්ටිමීටරය ගෙනවිලා මල්ටිමීටරේ චේන් සිලෙක්ටර් ස්විච් එක ඔබ ඕම්ස් මනින පරාසයට යොමු කරන්න ඕන. අපිට පේනවා ඇති මේ ඕම්ස් මනින රේන්ජ් එක ඒකට යොමු කරලා ඊට පස්සේ අපිට පුළුවන් මල්ටිමීටරේ ධනාග්‍රය ඩයෝඩ් එකේ ධනාග්‍රය මේ තියෙන්නේ ධනාග්‍රය මල්ටිමීටරේ ධන වයරයටත් ඍණාග්‍රය ඩයෝඩ් එකේ මල්ටිමීටරේ ධනාග්‍රය ඩයෝඩ් එකේ ධනාග්‍රයටත් මල්ටිමීටරේ ඍණාග්‍රය ඩයෝඩ් එකේ ඍණාග්‍රයටත් මේ ආකාරයට තබන්න. ඒවමුඩ පෙන්වනවා මල්ටිමීටරේ කටුව ගමන් කරනවා. ඔබ පේනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේ පාඩම් හොඳ ඩයෝඩ් එකක්ද නැද්ද කියලා පරීක්ෂා කරගන්න. මෙහෙම ධනාග්‍රයට ඍණාග්‍රයට ඍණාග්‍රයට මල්ටිමීටරේ කටුව ගමන් කරනවා. ඒ වගේම ධන මාරු කරලා දෙපැත්ත මාරු කරලා තියලා බලන්න. එහෙම තිබුවම මල්ටිමීටර් කටුව ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක හොඳ ඩයෝඩ් එකක්. ඩයෝඩ් එක විදුලිය ගමන් කරන එක දිශාවකට පමණයි. ඒ දිශාව තමයි මේ අපි පෙන්නන්නේ. ධනාග්‍රය තිබ්බමත් ඍණාග්‍රය තිබ්බමත් මල්ටිමීටර් කටුව ගමන් කරනවා. ඒ ගමන් කරන දිශාව තමයි මේ. ඒතර අනිත් අතර ගමන් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගාර පොළොවේ ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ ඩයෝඩ් එකක්. මේ ආකාරයට තමයි මල්ටිමීටර් එකකින් ඩයෝඩ් එකක් පරීක්ෂා කරන්නේ. ඒ වගේම දැන් ධනාග්‍රය තියලා ඍණාග්‍රය තියලා මල්ටිමීටර් කටුව ගමන් කරනවා වගේම මාරු කරලා මෙහෙම තැබුමක් තියලා ගමන් කරනවා නම් ඒ ඩයෝඩ් එක ඉවරලා PDC ගිය ඩයෝඩ් එකක්. ඒ කියන්නේ හොඳ තත්ත්වයේ ඩයෝඩ් එකක් නෙවෙයි. ඒ වගේම ධනාග්‍රයට ඍණාග්‍රයට තිබු අවස්ථාවේදී මල්ටිමීටර් කටුව මේකට ගමන් කරන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ අවස්ථාවේදීත් මේ ඩයෝඩ් එක PDC ගිය ඩයෝඩ් එකක් හිට තමයි අවසාර කන්නේ. ඉතින් ඩයෝඩ් එකක් හොඳද කියලා පරීක්ෂා කරන එකම විදිය තමයි ධනාග්‍රයට ඍණාග්‍රයට තිබුවම මේ ගමන් කරන්න ඕන. අනිත් කිසිම අතකට ඩයෝඩ් එක මල්ටිමීටර් සවි කරාට කටුව ගමන් කරන්න යුතුවන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට තමයි මල්ටිමීටර් එකකින් ඩයෝඩ් එකක් පරීක්ෂා කරන්නේ. ඔබට බොහොම ස්තුතියි.